එන අය දන්න අය එන හදවතට දැනෙන සිංහල පන්තිය. ගගා තමයි ඉන්නේ. පිනුක මන්දිල මට මයික් එක ඔන් කරලා කියන්න. පෙර පදයේ අග අකුර මොකක්ද? නා නෑ නෑ නී නු නේ නයි නෝ නව්. එහෙනම් ඔන්න අපි ස්වර සංධියට යනවා. කිසිදු සංධි කාර්යයක් සිදු නොවි පෙර පදයේ අග ඇති හල් ව්‍යංජනය පසු පදයේ මුල ඇති ස්වර අක්ෂරයට පමුණුවා පද ගැලපීම ස්වර සංධිය නම් මේ. සරලොක් නැත සරගතට පැමිණ වූ බැවින් සරසඳ නම් ලෙස සිදස් සංගරාවේ හඳුන්වා ඇත. ඔන්න කතන්දරේ. ලියනවා විසන්ධිය උපන්. හරි? මෙයාට කියන්නේ පුතේ විසන්ධිය කියලා. විසන්ධිය. මට දැන් මේකෙදි අවබෝධ කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ජිනුක මන්දිල මට මයික් එක ඔන් කරලා කියන්න. පෙර පදයේ අග අකුර මොකක්ද? very good. next. පසු පදයේ මුල් අකුර මොකක්ද? තිසරේ. very good. එන පසු පදයේ මුල අකුර ස්වර සංධියේදී අයිඩියා එකක් යා යුත්තේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ පෙර පදයේ අග අකුර මොකක් වෙන්න ඕනද? ව්‍යංජනයක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ ව්‍යංජනය ප්‍රകൃතියෙන්ම හල් වෙන්න ඕන. අපි ව්‍යංජන වලට නම් ටිකක් කියනවා මොනවද? ගතකුරු, ගාත්‍රාක්ෂර, හසකුරු, හල්ලකුරු. එහෙනම් අපි ඉගෙනගෙන තියෙන ව්‍යංජන කාක, ගාගන, චාච, ජා, ජ, ඤ, තා, ත, දා, ද, න. මේවනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මේ රියල් ව්‍යංජනය නෙමෙයි. ඇත්ත ව්‍යංජනය හැමතිස්සෙම හල් වෙනවා. මේව හල් වුණොත් අපිට ප්‍රනවුන්ස් කරන්න බෑ. අපිට උච්චාරණය කරන්න බෑ. ගගා තමයි ඉන්නේ. හුක් ගන්නවට වඩා හොඳයිනේ උච්චාරණ නොකරන එක. එහෙනම් ඔළුවට යන්න ඕන මෙන්න මේ ප්‍රകൃතියෙන්ම හල් අකුරක් තමයි පෙර පදය අග අකුර තියෙන්න ඕන. තේරෙනවද? ස්වර සංධිය ඉගෙන ගන්නකොට ස්වර සංධියේ පෙර පදය අග අකුර මොකක්ද වෙන්න ඕනද ලක්ෂණ? අනිවාර්යයෙන් හල් අකුරක් විය යුතුයි. කතන්දරේ පැහැදිලිද? ඊළඟට මොකක්ද වෙන්නේ? පතින්ම ඕන පෙර පදයේ අග අකුර මොකක් වෙන්න ඕනද? හල් වෙන්න ඕන. මෙන්න මේ පසු පදයේ මුල් අකුර ස්වරයක් වෙන්න ඕන. ඒ කියන්නේ මෙයත් රියල් ස්වරයක්. ඒ කියන්නේ මේ වගේ අකුරක් වෙන්න බෑ. තේරෙනවද? කයන්නක්, චයන්නක්, පයන්නක් වෙන්න බෑ. ඒක රියල් කියන්නේ දැන් මේක ඇතුලේ අල් කයන්න දන අයන්න හැංගිච්ච අයන ස්වරයක් නේ තියෙන්නේ. හැංගිච්ච ස්වරයක් නොතිබී මෙන්න මේ විදිහේ රියල් ස්වරයක් තියෙන්න ඕන. මොනවද? අයන්නක්, ඔන්න ඔය වගේ රියල් ස්වරයක් තියෙන්න ඕන. කතන්දරේ තේරුණාද? පෙර පදයේ අග අකුර රියල් ව්‍යංජනයක් වෙනකොට පසු පදයේ මුල් අකුරත් රියල් ස්වරයක් වෙන්න ඕන. තේරුණාද කතාව? ඒ කියන්නේ පෙර පදයේ අග අකුර අනිවාර්යයෙන්ම හල් ව්‍යංජනයක් විය යුතුමයි. පසු පදයේ මුල් අකුර අනිවාර්යෙන් ස්වරයක් වෙන්න ඕන. ව්‍යංජනයක් ඇතුලේ තියෙන ස්වරයක් නෙමෙයි රියල් ස්වරයක්. පැහැදිලි? මේ උපන් හල් ව්‍යංජනයක් මෙන්න උපන් පෙර පදයේ පසු පදයේ මුල් අකුර රියල් ස්වරයක්. ආයෙත් යනවා ඔන්න කතන්දරේ. උපන් කියලා ලිව්වා. අන්න ලියලිවලා ඊළඟ ස්ටෙප් එකේ මොකද වෙන්නේ? මෙන්න උපන් කියන එකෙන් ඔන්න මෙන්න මෙයාට කාටද ඔන්න එකතු වෙනවා. කිසිම සංධිකාරයක් වෙන්න දෙයක් නැහැ. කරන්න කිසි දෙයක් නැහැ. අල් නයන්නට එකතු වෙනවා ඌ සමානයි මොකද්ද? නු. අල් නයන්න දන න. අල් නයන්න දන නා. අල් නයන්න දන නෑ. අල් නයන්න දන නෑ. නා නෑ නී නු නේ නයි නෝ නව්. ඇදෙන කතන්දරේ. එහෙනම් මෙන්න එකතු වෙනවා නු. උප නු පන් වෙන කතාව. මේ තියෙන්නේ අන්න අර කියපු
අන්න අර අපි කතා කරපු එකතු වෙච්ච එක. දැක්කද කතන්දරේ? එහෙනම් මොන සංදිද? ස්වර සංදියයි. මොන කතාව බලා ගන්න. පෙර පදයේ අග ඇති අල් අකුරට පසු පදයේ ස්වරය එකතු කිරීම. හරිනේ? එතකොට මේ දෙක හැදෙනවා මොකද්ද? ස්වර සංදිය. කතන්දරේ තේරුණානේ? හැදෙන්නද කතාව?